මේ තියෙන්නේ ලංකාවේ කඳු වලින් වට වෙච්ච උසම උස ගස් පිරුණු විශාල කැලයක්. අද මං හදන්නේ මේ කැලේ ඊළඟ පැය 24ම ඉන්න. මේකෙදි මට ආයුධයකට කියලා හම්බෙන්නේ මේ පොරව විතරයි. මේ පොරවෙන් මට ඉස්සරහට එන චැලෙන්ජස් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න අද මට මොනවා වෙයිද කියලා. කිසිම දෙයක් පේන්නේ නැහැ. එහෙනම් අමුණුත් පාඩයි. මම මේ සතා කන්නද? සර්පෙක් ඉන්නවා යාළුවනේ. කිසිම දෙයක් පේන්නේ නැහැ. මම පළවෙනි ටාස්ක් එක තමයි අපිට ඉන්න තැනක් හොයාගන්න එක. මේක මම හිතුවට වඩා සෑහෙන්න ලොකු කැලයක් යාළුවනේ. මේ කැලේ එළි වෙනකන් ඉන්න නම් මට දේවල් 4ක් කරන්න වෙනවා. ඒකෙන් පළවෙනි ටාස්ක් එක තමයි ෂෙල්ටර් එකක් හදන එක. මං හිතන්නේ මේක ගන්න පුළුවන්. yes ඒක රසයි. හැබැයි මේවා නම් කන්න බෑ. මේක නම් කන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. එක හත්තක් මං හිතන්නේ. අද මම ෆුල් සර්වයිවල් සීන් එකේ ඉන්නේ. අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න මට මොනවා වෙයිද කියලා. මේ පැත්තට එහෙන කන්දක් තියෙනවලු මේ වෙලේදී. පස්ට ලොකු කන්දක් තියෙන්නේ. මම මේ මහ කැලේ හැම පැත්තටම ඇවිද්දා අපිට ෂෙල්ටර් එකක් හදාගන්න ගැලපෙන තැනක් හම්බෙනකම්. නයිස්. මම තැනක් හොයාලා. ඩෑම්. මෙතන නියමයි අපේ වැඩේට. මෙතන මට පුළුවන් කැම්ප් ෂෙල්ටර් එක හදන්න. මෙතනින් පුළුවන් ගිනිමැලයක් ගහන්න. මේ ගහ තියෙන හින්දා වැඩේ ලේසි වෙයි. එතන එක නම් ලේසි. හැබැයි අන්තිමට කරන එක තමයි අද මගේ බෑග් එකේ තියෙන්නේ පොරවක්, කියතක්, පොඩි හට්ටියක්, පිහියක්, රෙද්දක් විතරයි. alright boys. අනිවාර්යෙන් වහිනවා. හරිද? මේ වහිනවා අපි මේ වහින පැත්තක ඉන්නේ. සීතල වහින පැත්තක. තවදී වහිනවා ඒ හින්දා අපි වැස්සෙන් බේරෙන්න ෂෙල්ටර් එකක් ගහ ගන්න ඕනේ. let's do this boys. කැලයක් ඇතුලේ රෑ ඉන්න නම් අනිවාර්යෙන් ෂෙල්ටර් එකක් ඕනේ. මිනිස්සු මේ ෂෙල්ටර් එක 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 විදියට හදනවා. අද මම හදන්න යන්නේ වෙනස්ම විදිය එකක්. බලාගෙන ඉන්න. අපි පුළුවන් තරම් ඉක්මනට ගන්න ඕනේ. මොකද මේ කැලේට ඉක්මනට කලුරන්න හොඳ මොකද හරි. දැන්ටමත් කලුරයි වලට පේනවා ඇති. කලුරන්න කලින් අපි ෂෙල්ටර් එකක් හදා ගන්න ඕනේ. මම ඉන්නේ ටිකක් සීතල පැත්තක guys. කොළඹ පැත්තට හවස 6ටත් එළිය තිබුණාට ලංකාවේ උඩට යන්න ගසුත් එක්ක ඉක්මනට කලුවර වැටෙනවා. ඒ වගේම මීදුමක් තියෙනවා. මම මුලින්ම අපේ ෂෙල්ටර් එක හැදෙන තැන වටේ සුද්ධ කරගත්තා. මේ හරිය සර්පයෝ විස සත්තු එහෙම ඉන්න පුළුවන් බිම අනිවාර්යෙන්ම. ඔයාලා මතක තියාගන්න මම අර වැද්දොත් එක්ක දමානි ගිහිල්ලා කරපු වීඩියෝ එක. හරිද? මම ඒක ඔයාලට කිව්වනේ මම කැලයක් ඇතුළේ ඉන්න හදන්නේ. ඒක ට්‍රේන් වෙන්න එයාවි කියලා. අන්නේ වීඩියෝ එක තමයි මේක. හරිද? කැලේ ඇතුළේ දැන් ඇවිල්ලා ඉන්නේ. වැද්දොත් එක්ක ඉන්න වීඩියෝ එක මම ඉගෙන ගත්ත දේවල් මම දැන් පාවිච්චි කරන්න. හරි මාන්සි. ඔයාලා දන්නවද? අද අපිට කණ්ඩත් නැහැ වතුරත් නැහැ. අපි හොයාගන්න ඕනේ මේ දෙක. අර ඇලපාරක් තිබ්බ ඒන් අපිට වතුර හොයාගන්න පුළුවන්. අපි මුලින්ම ෂෙල්ටර් එක හදා ගන්න ඕනේ මෙතන. මම දන්නේ ඔයාලට මම පේනවද කියලා. මොකද අද කැමරා වල නැහැ. මේ දවස්වල නම් මේ පැත්තට මාර විදියට පායලා වගේ guys. බිම කොළ පාට තනකොළයක්වත් නැත්තේ ඒකයි. මගේ ප්ලෑන් එක තමයි මෙතන තමයි අපේ ෂෙල්ටර් එක හදන්නේ. ඒතකොට මෙතන පල්ලෙහා තමයි මං ඉන්නේ. මෙතන සම්පූර්ණ ලී වලින් පුරවන්න ඕන. දැන් මහන්සි මට. මං ආවද මුකුත් නැහැ. අපි ඉක්මනට කරමු දැන් වෙලාව 1:45. මම මේටි අස් කරගත්තා. හරිද? අඩෝ මඩා සුපිරි අයිඩියා එකක්. හරිද? අපිට මෙහෙම මේ ටිකට දාලා මේ ටිකට දාගත්තා නම් වැඩේ ෆිනිෂ්. ඕකේ බොයිස්. අපි යන් අපේ ෂෙල්ටර් එකට ලී ගෙන්න. let's go. quick. ඊළඟට මම අපේ ෂෙල්ටර් එක හදන්න ගැලපෙන අතු ටිකක් හොයන්න පටන් ගත්තා. මගේ ප්ලෑන් එක හෙනම බේසික් ෂෙල්ටර් එකක්. හරිද? මේ විදිහට පොඩි අතු ගෑල් ටිකක් තියලා උඩ වහලේ හදා ගන්නවා. ඊට පස්සේ වැඩේ ඉවරයි. හැබැයි බලාගෙන ඉන්න අන්තිම වෙනකම් මම කොතනින් නවතීද කියලා. හරි අමාරු රියල්ද රෙකෝඩ් කරන්නයි වැඩ කරන්නයි බෑ. මේ අවටම දිනනවා අපිට ඇති වෙන්න බඩු. ඩෑම් බ්‍රොයිස්. ආරණ හෙන භයානක බටය. මේ මේක කට තියනවා. යෝ මම හදාගත්ත ටිකක් මාන්සි ලයිබලක් ගියා දැන් ආයෙලියා මෙතන එකපාරට අවුවයි වැස්සයි නරියගේ මගුලයි වගේ තව වැඩ තියෙනවා අපි තව වහලේ ෆිනිෂ් නෑ නේද වහලේ එලගිරි වෙන්න හැදුවා තව මෙතන ඉන්න පුළුවන් හරියට මාන්සි අමාරුයි බඩගිනි වාව් යාළුවනේ බලන්න මගේ පුංචි පැල්පකට තියෙන ලුක් එක වාව් ඩෑම් අපිට ඉක්මනට මේකේ වහලේ ගහීමල සිද්ධ වෙනවා යාළුවනේ මෙතනින් වතුර වෙනවා ඔයාලට දෙන්න වහින හැකි ඉක්මනින් අපගේ නිවස සාදා නිම කරන්න වෙනවා නාණ්ඩයි වෙන්නේ මට ඇති ඔය මේ හෙන කැලේ බුදි හරි නේද සර්පයිවත් සර්පයි නැත් වෙරින් සර්පයි මාව කන්න දෙපා ඊළඟට මම සර්වයිවල් වීඩියෝ එක ගේන්න ඕනේ කොහෙද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ වැඩිම ලයික් තියෙන කමෙන්ට් එක මම කරනවා all right back to the work අපිට තව ගොඩක් ලී ඕන වෙනවා මේ වැඩේ කරන්න ඉන්න තැන හරියට හදාගත්තේ නැත්නම් රෑලි වෙද්දි ඔක්කොම ඉවරයි යාළුවනේ අපි යම් පොඩ කන්න උඩහට මොනවද තියෙන්නේ බං let's go මම අදනවා මගේ එලකිරි කුඩාරම තින්නේ වාව් ඔයාලා හිතන්න අද මම මොනව කයි කියලා මම දැන් බඩගින්න කේගෙන ඉන්නේ අන්තිමටම වීඩියෝ බලන්න මම එටු තේරෙනවා මෙතන ඉඳීද නැද්ද කියලා වාව් අර අම්මට සිටින කැලයක් තියෙනවා බ්‍රෝ පක් කොන්න වහිනවා ඇයි පොදයි හැමතිස්සෙම මෙහෙට හරි පක් සත්‍යක් නේ කවුද කවුරු ඉන්නවද හලෝ ඉලව් ඉන්නවා කියලා කිව්වා මේ කැලේ හරි ඉලව් වෙන්න
දන්න මම මොනවද හොයාගත්තේ කියලා යාළුවනේ. එන්න ළඟට මම ඔයාලට වෙන්න. අරකට ලනු කැලක් හම්බුණා කැලේ. ඉතින් ඒක කැලේ තිබ්බේ. ජේසේට බෙන්ට් එකේ. හැබැයි අපි ඒක තියාගමු. මට හිතනවා මොකක් හරි වැඩක් අපි එකකින් ගන්න පුළුවන් ඒක. ඒ වගේම දැන් මගේ ප්ලෑන් එක තමයි මේ තියෙන අපි ගේ හරිද? damn shit. ඔය ලස්සන. welcome to my home boys. වාලේ හිල් තියෙනවා. හරි. ඒක කියන්න එපා මුලින්ම. මම දන්නේ උනාට මගේ මහන්සිය අගේ කරන්න. ඔයාලා මිනිහගේ මහන්සියක් අගේ ගන්න දන්නේ නැද්ද? එතකොට මේ මිනිහ අඩියක් ඉස්සරහට යන්නේ. මම අඩියක් ඉස්සරහට යනකොට ඔයාලට කැමතිද? මහන්සිය. හරි. වතුර සිබාය වතුරටියක් බිලි ඊළඟ වැට්ටික් කරගන්න ඕනේ. මොකද දැන් වෙලාව 2:29 හරිද? almost 3 දැන් වෙලා ගිහින්. මගේ ඇඳේ ඊළඟ ස්ටෙප් එක තමයි මෙතන බිම මේ තියෙනවා එක එක සත්තු ජරාව මේ මොනවද තියෙන්නේ කියලා අපිට හොයන්න බෑ. ජරාව සෑහෙන්න කොටක් තියෙනවා. මේ තියෙන්නේ මෙහෙ තියෙන උස ගස්වල පොතු. මේවා වේලිලා ගැලවෙලා තියෙන්නේ. මම මේවා එකතු කරලා අපේ ෂෙල්ටර් එකේ බිමට දාගත්තා. ඔයාලා බයන්න එපා. ඇයි මේ අයියා මෙහෙම කරන්නේ? උඩ ගයක් දොරක් නැද්ද? ඇයි මම මෙහෙම කරන්නේ කියලා. මේ තමයි ආත්තල් එක. අම්මා damn boys මං එක් කරා. ඔයාලට මතකද අපි මෙතන එද්දි මේක තිබ්බ විදිය මේ? Oh yeah! fuck මේ ඇති මැස්ස වැටුණත් ලේයර් 6ක් විතර උඩින් තමයි එන්නේ වැහි බින්දුව. හරිද? අර මං දර දාලා තියෙනවා 1 2 3 අතර වැහි බින්දුව මෙහෙම ඇවිල්ලා ඒක එදියට යනවා. මම මුන්ට වැටෙන්නේ. කොහොමද මම මොලේ? මං නිදිමත. මොකද අපි පාන්දර මේ අපි ඉන්නේ අපේ ගෙවල් වල ඉඳන් කිලෝමීටර් 200ක් විතර ඈත කැලේ එක. හරිද? ඇයි එච්චර ඈත ආවේ කියලා හිතන්න එපා. දන්නවනේ මිනි කැප්ෂන් වීඩියෝ එකක් කරලා මම යාළුවන්ගෙන් ඈතට එන්න ඕන. මෙතනින් වගේ සර්පෙක් ආවොත් නම් මම දැන් දන්නේ නැහැ ඇත්තටම. හරිද? මට එහෙම කරන්න දෙයක් නැහැ. මොකද අස්සෙන් එන්න පුළුවන්. එහෙම පොඩි සේෆ්ටි ෂූස් ටිකක් තියෙනවා. බට් ඕවරෝල් මයිගේ එලගිරි හරි. මම මේ සතා කණ්ඩද? සර්පෙක් ඉන්නවා යාළුවනේ. ටික වෙලාවකට පස්සේ ඔන්න මම අපිට ඕන කරන අන්තිම දර කෝඩු ටිකත් හොයාගත්තා. අන්න අතන තමයි අපි ඉන්නේ. දැන් මගේ ෂෙල්ටර් එක කොහොමද ගැම්ම? Oh my god damn විශ්ව ඔයාලා මාර වැඩක් නේද? කොහොමද මම වැඩ? අන්නවනේ survival challenge නම් challenge GCPC. අපිට තව ටාස්ක් 3ක් තියෙනවා කරන්න යාළුවනේ. කලුවර වැටෙන්න කලින් කොහොම හරි ඒ ටික ඉවර කරන්න ඕනේ. ඔය මම නෙක්ස්ට් ටාස්ක් එක තමයි වතුර හොයාගෙන එන්නේ. මොකද මං ගා වතුර බොන්න බෝතලයක් නැහැ අද. හරිද? මං ෆුල් සර්වයිවල් සීන් එකේ මේ චැලෙන්ජ් එකට බැස්සේ. මේ හැබැයි වතුර තිබයි මට දැන්. හරිද? අතන ඇලපාරක් යනවා. බලමු මේකේ වතුර අපිට බොන්න පුළුවන්ද කියලා. හරිද? අන්න අතන තමයි වතුර පාර. let's go. ඊ වට. let's go. බොන්න හොඳයිද නම් මන් දන්නේ නැහැ. බොන්න පුළුවන් වගේ පේනවා. look boys මේ කැලේ ආයේ වතුර ඒක හරින් ඉන්නේ අර වතුරක් බොන්න කලින් මේ වගේ තැනකින් මං අහලා තියෙනවා ට්‍රැවල් කරන අය එහෙම කියලා තියෙනවා අපි බලන්න ඕනේ මීටර් ගානක් ඈතට. හරිද? මීටර් ගානක් ඈතට බලමු අපි. අවුල නැහැ එලකිරි. මම පොඩ්ඩක් බීලා බලමු. මේ හරිය නම් දියසෙවල. හරිද? මේ අයි නෙමෙයි දියසෙවල තියෙනවා. මට සීතලයි. fucking hell. කෑලි මොන හරි තියනවද මන් දැන් හරිද? ඇති. Back to work boys. Let's go. මං ආවා. නැවතත් සීන් එක යාළුවනේ. මං ගල් තුනක් හොයාගත්තා හරින්. ඒක තමයි අපේ ලිපාදන්නේ. දැන් අපේ ඊළඟ ආසේ තමයි ගින්දර. අපිට ජීවත් වෙන්න නම් ගින්දර ඕනෙමයි. සීතලට විතරක් නෙමේ වතුර උණු කරගන්න, කෑම හදාගන්න අපිට ගින්දර ඕනේ. ඔයාලට මතකයි නේද මම දමාන වීඩියෝ එකේ ගින්දර හදන විදිය ඉගෙන ගත්තා. ඉතින් අන්න ඒ විදියට කරමු අපි. ගල කැඩුනා. මට තාම ෂෙල්ටර් එක විතර හදාගන්න පුළුවන් වුණේ දැන් පට්ට සීතලයි. හරිද? මං ඉන්නේ ලංකාවේ නුවරඑළිය පැත්තේ සීතල පැත්තේ තියෙන පට්ට කැලේක මේ ඉන්නේ. පයිනස් ගස් දැක්කම ඔයාලට පේනවා නේද මේ නුවරඑළිය පැත්තේ ඉන්නේ. මේ පට්ටම මීදුම දාලා තව ටිකකින් සීතලයි. මම මෙතන ඉඳන් කී වාරක් මේ ගල් අතුල් වල ගින්දර ගන්න හදනවාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරියටම කියන කෙනාට MC ස්ටෝර් එකෙන් කැප් එකක් දෙනවා මං. 1 2 3 let's do. මේක රත් වෙනවා නම් ගින්දර එනවා. හරිද? සර්වයිවල් ආයේ ෂී ඒ ගල් දෙකම කඩලා ගියා. මගේ අතට මේක වැදුණා නම් කැපෙනවද? හරිද? මේ ගලේ තියෙන ෂාප්නස් එක වල පේනවා. තෙන්නේවත් නෑ ගල. අයියෝ ෆක්. ඒක ලාව රත් වෙනවා. හරිද? ඒක ලාව රත් වෙනවා ඒ විදිහ. මම ඒ පාර අලුත් විදියක් try කරා.
වැඩේ හරියන්නේ නැහැ යාළුවනේ. මට මේ වෙද්දි සීතලයි හරිද? මාව ගැහෙනවා. මේ වෙද්දිත් මාව සීතලයි මට. අනේ මම මොකද කරන්නේ? අයියෝ. ගිනි මැලයක් නැතුව මට මේ වැඩේ කොහොමත් කරන්න වෙන්නේ නැහැ යාළුවනේ. මේ වෙද්දි මම සෑහෙන්න හෙම්බත් වෙලා ඉන්නේ. මම කැලේට ඇවිල්ලා දැන් පැය 7ක් විතර ඕන දෙයක් වෙන්න කියලා මම අලුත් විදියක් try කරන්න ගත්තා. මේක මම වීඩියෝස් වල දැකලා තිබ්බට කවදාවත් කරලා නම් තිබුණේ නැහැ. ඔයාලා හිතන්නේ මේ විදියට හරියයිද? අපිට ගින්දර ගන්න පුළුවන් වෙයිද? ගිනි මැලයක් වෙනුවෙන් මම මගේ සපත්තුවේ ලේස් එක ලෙහෙනවා යාළුවනේ. මේක කරලා ලේස්සයක් නැති වෙලා ගිනි මැලෙත් නැති වුණොත් මට ඕනේ නැහැ වැද්දන්ගේ ගින්දර. මට තියෙනවා මගේ ගින්දර. හරිද? yes අපේ දෙවන try එක යේ හරියි එහෙම තමයි කරන්නේ හරි මම දැකලා තියෙනවා අර survival videos වල දැන් මේ රත්තරා තියෙන්නේ ඒක රත් වෙලා නැහැ මම සපෝට් ලේස් එකක් නැහැ ඒ වැඩෙත් හරියන්නේ නෑ යාළුවනේ. මං ගොඩ සැරයක් try කරා මේ වෙද්දි. මට හරිම මහන්සියි දැන්. ගිනි මැලයක් කියන්නේ මට ඕනම කරන දෙයක්. ගිනි මැලේ නැතුව ඉන්නේ කොහොමද කියලා මන් දන්නේ නෑ. මම ලේස් එකක් කරගහලා ලේස් එකකින් මම ඒක try කරා 3 පාරක් කරා. එකපාරක් හරි ගියේ නෑ. අයියෝ! කොහොමද ගිනි මැලයක් නැතුව මං ඉන්නේ මෙතන? කරන්න දෙයක් නෑ මම වැඩේ අතහැරලා දැම්මා. දිගටම වීඩියෝ එක බලන්න මම ඊළඟට මොනවා කරයිද දන්නේ නෑ. රිස්ක් එකක් ගන්න පුළුවන් වලට මම අද කියන්නේ 1x ගැන. ඉතින් මේ ඇප් එකෙන් ඔයාලට පුළුවන් මැච් බලන්න. මේ දවස්වල LPL මැච් යනවා. ඉතින් ඔයාලට පුළුවන් මැච් එකේ මොන් ටීම් එක දිනයිද, මොන් ටීම් එක වැඩිම ලකුණු ගහයිද, මොන් ටීම් එක පරදීද වගේ දේවල් අනුමාන කරලා මේ ඇප් එකෙන් සල්ලි දිනා ගන්න. ඉතින් සල්ලි විතර නෙමෙයි තව පොඩි පොඩි තෑගි දිනා ගන්නත් පුළුවන්. ඉතින් මැච් විතර නෙමෙයි තව ගේම්ස් ගොඩක් තියෙනවා මේ ඇප් එකේ. ඉතින් ඔයාලට පුළුවන් ඒව බලන්න. ඔයාලා පළවෙනි පාට මේකට යද්දි මෙන්න මේ අපේ පේන කූපන් එකේ තේ පාවිච්චි කරලා ගියොත් ඔයාලට බෝනස් එකක් දිනා ගන්නත් පුළුවන්. ආයෙ මතක් කරන රිස්ක් එකක් ගන්න කැමති නම් විතර try කරලා බලන්න. මේ සල්ලි අතට ගන්න වගේම දාන්න ක්‍රම ගොඩක් තියෙනවා. Let's back to the video. දැන්ටම සීතලයි මට හරිද? ජර්සියක් තියෙනවා මං ගාව. මෙච්චරයි මං ගාව තියෙන්නේ. Look. Boys. මේ ජර්සිය විතරයි මට තියෙන්නේ. මේ හද්ද දූඩියන් කැලේ මං තනියම ඉන්නේ. සීතලයි. පට්ටම සීතලයි දැන් නැගේ. සීතලයි. මම හිතුවේ මට මේ චැලෙන්ජ් එක කරන්න පුළුවන් වෙයි කියලා. මම හිතුවේ වැද්දන්ගේ විදියට ඊසි පීසි මට ගින්දර හදා ගන්න පුළුවන් වෙයි කියලා. එන අතල්ලේ ගිනි මැලයක් ගෙව දිලීසයි මායි ඉසරයි පට්ට සතුටින් හිටියා. චැලයක් ඇතුලින් මේ ඊසි නෑ. සර්වයිවල් ස්කිල්ස් හදා ගන්න එක ලේසි නෑ. ඒකට ඒ බඩු ඕනේ මම. අපිට ඉතිහාස ශක්තිය තිබ්බට මම ඒ ඕනගෙන බට්ටි ගොන. මට බොන්න වෙන්නේ තර පට්ට සීතල වතුර. අනිවාර්ය කටින් මලක් වුණ නැත්te ගිනි අපිට පුළුවන් දර කෝටු දෙයක් කොහොම අතුල් වෙලත් ගිනි මැලයක් ගන්න. let's try boys. පට්ට විදේශීතයි. මම මේක කරනවාමයි කොහොමද? ඔව්. ඔයාලා හිතනවා ඇති මට පිස්සු කියලා. ඇත්තටම මට ඕනේ කොහොම හරි ගිනි මැලයක් ගහගන්න. ඒක නැතුව අපිට මුකුත් කරන්න බෑ. මගේ ප්ලෑන් එක එහෙම් පිටින්ම විනාශ වෙලා තියෙන්නේ. මට බඩගිනි. මට සීතලයි. මේ කරන්නේ. ඒ මම මේ කැලේම තෝරගත්තේ මේක. මම දන්නේ නැහැ මට පිස්සු ඇදගෙන එනවා කියලා. මට සීතලයි. මට බඩගිනි. මට කණ්ඩ දෙයක් ඕනේ. මට කණ්ඩ දෙයක් ඕනේ. අර මොනවද කවුම්? මට කණ්ඩ දෙයක් ඕනේ. මට වහාම කණ්ඩ දෙයක් ඕනේ. කැලයක් ඇතුළේ ඉඳි මිනිස්සු මොනවද කන්නේ? කැලයක් ඇතුළේ ඉඳි මිනිස්සු මොනවද කන්නේ? කැලයක් ඇතුළේ ඉඳි මිනිස්සු මොනවද කන්නේ? කැලයක් ඇතුළේ ඉඳි මිනිස්සු ගානේ දඩයන් කරගෙන කණ එක. ඒ මට දඩයන් කරන්න බෑ. දඩයන් කරන මේ සතුටුත් නෑ. මං ගාව දඩයන් කරන්න ආවුදත් නෑ. මං දඩයන් කරන්න දන්නෙත් නෑ. මට ලංකාවේ නීතිය හැටියට දඩයන් කරන්න බෑ. ඊළඟ next option නේ මොකද? දඩයන් කරන්න බෑ. මට පුළුවන් කැලේ හැදෙන පළතුරක් කඩාගෙන කන්න. පළතුරු. අඩු නිකන් කැලෑ ඇඹිල්ල ගෙඩියක් තිබ්බනම් කිසිම ගෙඩියක් තියෙන ගහක් නෑ අඩුවනේ මේ කැලේ. පොඩි ගෙඩියක්වත් නෑ අඩුම ගානේ. කිසිම ගහක් කිසිම දෙයක් නෑ. ඔයාලා පේන්නේ නැති. මිනිස්සු දඩම් විදියට සර්වයිවල් වෙනවා නම් පොළවේ ඉන්න පණුවෙක් හරි කනවා නේද? මම එච්චර සර්වයිවල් වෙන කෙනෙක් නම් මට පොළවේ ඉන්න පණුවෙක් හරි කන්න පුළුවන් වෙන්න ඕන. yes. ඒක තමයි ඔප්ෂන් එක යාළුවනේ. මොනවද මම කියන්නේ? පණුවෙක් කන්න. ඔව් අද මම 100%ක්ම සර්වයිවල්. ඒ කියන්නේ මට ඕන දෙයක් කරන්න පුළුවන්. සත්තු නැද්ද? සත්තු මොකද ඉන්නේ? මම මේ වතුර පාරේ මඩ ඇතුලෙන් පණුවෙක් හොයනවා අපිට කන්න. මට ඕනේ බඩගිනි මට.
කණ්ඩ දෙන්නේ ඔව් මම ඇත්තට මේක කරනවා මට වෙන ඔප්ෂන් එකක් නෑ මම දැකලා තියෙනවා සර්වයිවල් වීඩියෝස් වල කට්ටිය පණ පිටින් පණුවන්ව කනවා වැඩි හිතන්නේ නැතුව කරොත් අපිට බැරි නෑ මේ වැඩේ කියලා මම හිතනවා මේ වතුරේ පණුවෙක් නෑ what the fuck පණුවෙක් ගැඩවිලෙක් බයන් ඇයි බං පණුවෙක් කොනේ සීතල හින්දා මේ වතුරේ මාළුවෙක්වත් නෑ යාළුවනේ ඔහොම බලන්න එපා මන් දිහා මේ වතුරේ තියෙන දියසෙවල මම කණ්ඩ හදන්නේ කිසිම සතෙක් නෑ යාළුවනේ මේ කැලේ මේ සීතල හින්දාවද්ද මන් දන්නේ ඇයි කියලා there we go beach මේ පණුවෙක් මම කයිද පණුවෙක් හම්බුණා සර්පයෙක් ඉන්නවා යාළුවනේ මම දන්නේ නැතුව මේ ඇල්ලුවේ විස සර්පයෙක්ද දන්නේ නැහැ යාළුවනේ ඔයාලා මේ සර්පයාගේ නම දන්නවනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න සර්පයෙක් ඉන්නවා චූටි පැටියෙක් හරි මට හොඳට සුවරු විසයි කියලා මොකද උගේ ඔළුව හරිය එන්න නිකන් අර තෙල් ගතියත් එක්ක නිකන් අර තෙතමන තියෙන හැමකේ. ඒ කියන්නේ නිකන් අර කැම කන්න බෑ යාළුනේ මේ ගල්ලස්සේ ඉන්නවා මේ සත්තු සර්පයි. ෂෑන්නේ ඉන්නවා. ඉතින් නැහැ මොකද ඉන්නේ කියලා. ගල්ලස්සේ මොනවද තියනවද කියලා හොයන්න බෑ. කිලිමැලයක් වන්න නැතුව කොහොමද මම සර්පයින්ගෙන් බේරෙන්නේ? මේ සර්පයා දැක්කේ නම් මට තැහෙන්න බෑ හිතුවා. ඌ චූටි සර්පෙක් හරිද? ඒ වුණාට උට පුළුවන් ලොකු ඩැමේජ් එකක් ගන්න මම දැන් මොකද ඌ විසෙක් මට ෂුවර්. සත්තුම මරන්න ආස නෑ ඇ මට බඩගින් මම මේ සතා කන්න සතා පන්නේ බෑ මට මං අයික අප මේ ගොඩුවලට කොච්චර බඩගින්න හිටියත් පණුවෙක්ක පණ පිටින් කන්න නම් මගේ හිත දෙන්නේ නෑ යාළුවනේ මෙහුවා කැලෑ ගොටු කොළ හරි මන් දන්නේ නැහැ විසද කියලා මට මොනවද කන්න ඕනේ මම මොනවද කන්නයි ඕනේ මම අර සතාව නිදහස් කරා මගේ සතාව නිදහස් කරා දියසෙවල ගුණයිද I don't know දියසෙවල නම් කන්න බෑ කියලා ගොළු බෙල්ලුත් ඉන්නවා මම යාළුවා ෂෑ fuck මොනවද මම මේ කරන්නේ fuck bro සර්පයෝ ඉන්නවා අයියා කාලන ගිනි මැලයක් නෑ ඉතේ වෙනකන් ඉන්න ඕනේ ඒක ලයිට් එකක් තියෙනවා කැමරාව තියෙනවා මට පුළුවන් වේද මට හොඳට මහන්සි දැන් කළුවර වේගෙන එන්නේ ඕන දෙයක් වෙන්න කියලා මට ඇත්තට මුණ දෙන්න වෙනවා හැමදේම දරාගෙන එළි වෙනකන් ඉන්න මම හිත හදාගත්තා ගස්වල කොළ වැටෙනවා මාර හුලගක් තියෙන්නේ බඩගින්නේ මෙතනටලා ගැහි ගැහි උදේ වෙනකන් ඊමක් තමයි දිල්ලක් තමයි තියෙන්නේ යාළුවේ මං හිතන්නේ anyway සර්පයි ඉන්නවද සර්පයි පට්ටම ගුප්තයි හරි දැන්ගේ මේ වෙලාවට නම් ආය සෑහෙන්න ගුප්ත ගතියයි කිසිම දෙයක් පේන්නේ නැහැ හෙනම අමනුෂ්‍ය පාටයි මේ කොටස් එක්ක ඉන්නවත් දන්නේ මට සද්ද එනවා හරි අර මේ කොළ පොඩි වෙද්දි නිකන් මේ අර අමුතු සද්දයක් තියෙනවා නේ සද්ද එනවන්න හරි හොල්මන් නෑ මේ හොල්මන් නෑ හරිද මේ හොල්මන් නෑ වෙන ඇති හොල්මන් නෑ ඉතින් මට මොනවද වෙයිද කියලා මට හරියම කවුරුවත්ම නෑ මෙතන කටින් මීට වෙන ගන්න මෙතන සීතල කිසිම දෙයක් පේන්නේ නෑ වහිනවා ඔල්රයිට් යාළුවනේ දැන් වෙලාව වෙලා ලයිට් එක හයි කරගත්තා. තාම මේ කැලේ ඉන්නේ. ඒක රාස්තයේ තියෙන්නේ ඉතින් දැන් කරා ගන්න තියෙන්නේ. පට්ටම කළුවරයි හතර වටේ වල් දෙන්නේ නැති. මේ අපි දවල් 30 හදපු අපේ ටෙන්ට් එකේ තියෙන්නේ. මන්නේ තියෙනවා. පට්ටම කළුවරයි හරිද? ආහාරේ කිසිම දෙයක් පේන්නේ නැහැ. පට්ටම කළුවරයි. මම දන්නේ නැහැ මම මොකද කරන්නේ කියලා. good night. පවර් බැංක් එක ගහලා ඕන වෙනවා ටෝච් එකට මොකද කිව්වොත් ටෝච් එක තව ටිකකින් ඕෆ් වෙනවා ටෝච් එක. ඒ සාමාන්‍යයෙන් ඒක පුළුවන් ෆුල් චාර්ජ් එකකින් අපිට වැඩ කරන්න බැටරි දැන්ටත් ඒක අඩුයි මේ වල වෙනවද දන්නේ. උදේ නම් බලන්න මම ඔයාලට අන්තිම එක වීඩියෝ බලන්න මම මොකද දෙයට වෙන්නේ කියලා. උදේ වෙන කලින් රෑ මොනවද විත්තන්නේ. මම මේ චැලෙන්ජ් එකේ මොනවත් දේවල් ගෙනාවේ නැහැ. මොකද මට වුණා මටම බලන්න මම ඇත්තටම මේ කියන තරම් කෙනෙක්ට මට මේක පුළුවන්ද කියලා.
හරිම ගුප්තයි මේ පැත්ත දැක්කොත් ඔයාලා. ෆාක්. කිසිම දෙයක් පේන්නේ නැහැ. එඩිටර් මං විතරයි ඉන්නේ. ඔයාලා මයි වීඩියෝස් එක මොනවද පේනව නැහැ. මට ටෙන්ටේ බලමු මම වීඩියෝ කරන්නේ පොඩ්ඩක් නවත්තනවා මට වටේ බලන්න ඕනේ. මෙම්ම නිදාන්නේ මම නිදාගන්න බෑ හරිද මොකද එහෙම නිින්දයක් නැහැ මට හරින් අඳු සද්ද එනවා. මම කිසිම ප්ලෑන් එකක් නැතුව මේක කරේ. වල්ලුරන්ට ආයුධයක්වත් හදාගන්න මට බැරි වුණා ඇත්තටම. මේ මහ කැලේ වල්ලුරෝ ඉන්නව අනිවාර්යෙන්. මම හිතුවේ ගිනි මැලයක් ගහගත්තට පස්සේ ඔක්කොම දේවල් හරියයි කියලා. වහිනවා ලයිට් එකයි බෑක් එකට දාගත්තා මම. තේරෙනවා එක දිගට බැස්සොත් මම මැරෙනවා මෙතන හරිද මොකද පස්සම සීතලයි. මට යන්න දෙයක් නැහැ. මෙතන ඉඳන් මම පට්ටම බයෙන් රෑ එළි වෙනකන් ඇහැරිලා හිටියේ යාළුවනේ. මොනින් යාළුවනේ. ඇයි නින්ද ගියා පුට්ට. ගිය වැටිගෙන ඉන්නේ. මම වොච් එක වැඩක් නැහැ වෙලාව බෙන්නන්න ඕනට. මේ ඕෆ් වෙලා බැටරි වැහලා. මේක බැටරි නැහැ. මම අරන් ආයේ මෙච්චරයි. පොරවයි බෑග් එකයි දාගත්ත ඔක්කොම ටික. 6:45 තාම වෙලාව. Let's go boys.